වැරැද්දක් වුණත් ඒ මොහොතේ පෙන්වා දෙන්න ඕනේ. පණිවිඩයක් වුණත් අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය තැනදී කියන්න ඕනේ. එහෙම නැතුව ප්‍රවෘත්තිය පරණ වුණාම පණිවිඩය කියලා වැඩක් නැහැ. ප්‍රවෘත්තිය කියලා වැඩක් නැහැ. අවශ්‍ය තැනදී අවශ්‍ය දේ මතක් කරලා දෙන්න ඕනේ. නිවැරදි කරන එක වගකියුතු අයගේ වැඩක්. ඔබ දන්නවා වසර ගණනාවක් සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වාරීත්ව සිදු කරේ හිතා ගන්නත් බැරි මිනිස්සුන්ට විශ්වාස කරන්නත් බැරි මහා අපබ්‍රංශ වූ නැකත් සීට්ටුවකට තමයි වසර ගණනාවක් මේ නැකත් චාරිත්‍ර සිදු කරේ. මේ නැකත් කියලා කියන්නේ බුදු කෙනෙක්ගේ මුවින්වත් දෙවි කෙනෙක්ගේ මුවින්වත් දෙවියන් වහන්සේගේ මුවින්වත් කිසිම ශාස්ත්‍රූවරයෙක්ගේ මුවින්වත් කියපු දේවලුත් නෙවෙයි. එවැනි පිරිස් අන කරලා පෙන්වා දුන්නු දේවලුත් නෙවෙයි. අනිවාර්යෙන් කරන්න කියපු දේවලුත් නෙවෙයි. නමුත් මේ නැකත් චාරිත්‍ර ඉපැරණි ඍෂිවරු යම් මානසික ශක්තියකින් ඔවුන් මේවා පෙන්වා දුන්නා. ජ්‍යොතිර්වේදයට ඔවුන් මේවා ඇතුළත් කරා. ඉපැරණි ඍෂිවරු මේවා ඇතුළත් කරන්නේ ඔවුන් දෙයක් දැකපු නිසා. ඔවුන්ට යමක් අවබෝධ වුණු නිසා. නැකත් චාරිත්‍ර කියලා කියන්නේ වසර 10 ගාණක් මිනිස්සුන්ගේ ජන විශ්වාසය තුළ පදනම් වෙලා මිනිසුන්ගේ හදවතේ පළපදියම් වෙලා වසරක් පාසා මිනිස්සු ඊටාම විශ්වාසයෙන් ක්‍රියාත්මක කරගෙන ආපු දෙයක් තමයි චාරිත්‍ර කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන මිනිසුන්ගේ විශ්වාසයනේ. පැහැදිලිවම මිනිස්සු විශ්වාසයකින් යම්කිසි ක්‍රියාකාරකම් ටිකක් කරා යම්කිසි වටපිටාවක් හදාගත්තා වත්පිළිවෙත් ටිකක් කරා චාරිත්‍ර වාරිත්‍ර ටිකක් කරා යම් ඇවුතුම් පැවුතුම් ටිකක් මිනිස්සු කරා. මේක නැකතකට අනුව සිදු කරා. එතන තියෙන්නේ පරම ඌත් පූජනීය ඌත් මිනිස්සුන්ගේ විශ්වාසය. වෙන කිසිම දෙයක් එතන නැහැ. විශ්වාසයෙන් දෙයක් කරනකොට ඔබ දන්නවනේ ඒකේ ලැබෙන ප්‍රතිඵල. ඔබ විශ්වාසයෙන් පටන් ගන්න බෑ ව්‍යාපාරයක් ප්‍රතිඵල ලැබෙනවා. මිනිස්සු විශ්වාසයෙන් දෙයක් කරා. මේ පෙරදිග සංස්කෘතියේ විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික භූමියේ මිනිස්සුන්ට තිබුණු මානසික ශක්තිය තමයි විශ්වාසය කියන එක. මේක වහම තේරුම් ගන්න. විශ්වාසය. විශ්වාසයෙන් දෙයක් කිව්වට පස්සේ විශ්වාසයෙන් පියවරක් තිබ්බට පස්සේ විශ්වාසයෙන් දෙයක් ආරම්භ කරාට පස්සේ විශ්වාසයෙන් දෙයකට අත ගැහුවොත් ඒ විශ්වාසය නම් වූ මානසික ශක්තියේ බලය විශ්වත් එක්ක සම්බන්ධ වෙලා ඔබට නිසි ප්‍රතිඵල ලැබෙනවා. ඒක ඵලදායී වෙලා. පැහැදිලිද මං කියන එක? එතකොට නැකත් චාරිත්‍ර කියන්නේ ජන විශ්වාසයේ මත පදනම් වෙලා සිදු කරගෙන ආපු දෙයක් තමයි අනාදිමත් කාලයක වසර 10 ගණක් තිස්සේ ඉඳලා. එතකොට මොකද්ද මිනිසුන්ගේ තිබුණු විශ්වාසය? මිනිස්සුන්ගේ තිබුණු විශ්වාසය තමයි මේ නැකත් චාරිත්‍ර සියල්ල සිදු වෙන්න ඕනේ. සුබ දේවල් සියල්ල සිද්ධ වෙන්නේ පූර්ව භාගයේදී. උදෑසන සූර්යාගේ අවදිවීමත් එක්ක තමයි සුබ නැකත් චාරිත්‍ර තියෙන්නේ කියන එකයි ජන විශ්වාසය. එතකොට අපර භාගයේදී සූර්යා අවරට ගියාම සූර්යා බැස ගියාම සුබ නැකත් නැහැ කියන එකයි ජන සමාජයේ ජන සම්මතයේ තියෙන විශ්වාසය. එතකොට කවුරු කොහොම කිව්වත් මේ ජන විශ්වාසයට පහර ගහන්න හෝ ජන විශ්වාසය විනාශ කරන්න හෝ ජන විශ්වාසය මුලින් උපුටා දාන්න පුළුවන් කමක් නැහැ. ඒක මිනිසුන්ගේ ලේවල තියෙන එකක්. ඒ නිසායි ඒක මුලින් උපුටා දාන්න බැරි. මොන කමිටු මොන විදියට හැදුවත් මොන නැකත් හැදුවත් ජන විශ්වාසයෙන් එහා හුඟක් දුර කියපු ඒ මානසික සිතුවිල්ල ශක්තිය මිනිස්සු ළඟ තියෙනවා. ඒ නිසා මේ කාරණේ වෙනස් කරන්න බෑ. එතකොට අපි දන්නවා නොනැගතයක් වෙලාවේ නැකත් චාරිත්‍ර ඉටු කරන්නේ නැහැ. නොනැගතේදී තියෙන්නේ පන්සලට ගිහිල්ලා ආගමික වතාවත් කරලා ගෙදර හෝ බුදුන් වැඳලා වැඩ අත්හැරලා නිකන් සුහදව කතා බහ කරගෙන ඉන්න හෝ නිකන් යම් ආධ්‍යාත්මික ශක්තිය හා සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ක්‍රියාකාරකමක් කරන්න ආගමික ක්‍රියාකාරකමක් කරන්න තියෙන නොනැගතේ කියන එක යම් කිසි වෙලාවක් දීලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ කවමදාවත් නැකත් චාරිත්‍ර ඉටු කරනවා කියලා මේ ජනවහරේ විශ්වාසය තිබුණ නැහැ. මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණ නැහැ. මිනිස්සුන් විශ්වාස කරන්නේ මිනිස්සු කියන්නේම නැගතේ කියන්නේම නැකත් නැහැ කියන එක. ඒ වෙලාවේ නැකත් කරන්නේ නැහැ කියන එක. දැන් ඔබ දන්නවද වසර කීයක් නම් ඔය නොනැගතේ නැකත් කරාද? වසර කීයක් නම් හිරු අවරට ගියාම නැකත් චාරිත්‍ර ඉටු කරාද?
වසර කීයකනම් මහරයට ලිපගිනි මෙලෙව්වද? මහරයට ආහාර අනුභව කරාද? දැන් මේවට කෙස් පැලෙන තර්ක තියෙන්න පුළුවන්. දැන් මොන කමිටු මොන නැකත් හැදුවත් අපි බලන්න ඕනේ ජන විශ්වාසයට මේක ගැලපෙනවද? වසර දහස් ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ හිතේ තිබුණු මිනිස්සු විශ්වාස කරපු ජන විශ්වාසයට මේක ගැලපෙනවද? ජන ශ්‍රුතියට මේක ගැලපෙනවද කියලා බලන්න ඕනේ. දැන් අපි ගමු මෙහෙම. දැන් බලන්න මේ මං ආයෙ කියන්නේ ඒකයි දැන් මේවා මේ කවුරුත් දෙවි කෙනෙක්වත් බුදුවරයෙක්වත් කියපු දේවල් නෙමෙයි. මේ දවසට පෝයේ දෙනවා. මේ දවසට මේ වෙලාවට මේ නැකතේ දෙනවා. මේවා පුරාණ ඍෂිවරු ප්‍රකාශ කරලා ඒවා පොත්පත් වලට ඇවිල්ලා ඒ හා සම්බන්ධයෙන් යම් ගවේෂණයක් උද්ග්‍රහණයක් කරපු වර්තමානයේ ඉන්න ඒ සම්පත්දායක කාරකාදීන් ඒවා උකහාගෙන ඒගොල්ලෝ මම මේ කරන්නේ බොරුවක් නොවේ කියන ඒ මාහිගේ චේතනාවෙන් ඉදිරිපත් කරපු දේවල් තමයි මේ පෝය හරි නැකත් හරි මේ දේවල් කියන්නේ. එතකොට පූර්ණචන්ද්‍රයා දින 28කට වරක් නැගෙනවා. පුර පස ලොස්වක. එතකොට අපි දන්නවා අමාවක මේ ආදි වශයෙන් වක කියලා ඒ දින 15 සහ ඉතිරි දින 15 අපි බෙදාගෙන තියෙනවා. මේක හෙළ චාරිත්‍රයේ ඉපැරණි චාරිත්‍රයේ තිබුණු මා විශිෂ්ට ක්‍රමයක්. එතකොට දැන් මේ ඔක්කොම මිනිස්සු අර පුරාණ දේවල් වලින් අරගෙන ඒ මිනිස්සු මම සමාජයට බොරුවක් කරන්නේ නැහැ කියන ඒ උදාරතර චේතනාවෙන් ඉදිරිපත් කරන දේවල්. දැන් බලන්න මාර්තු පෝය. ඒ කියන්නේ මේ පහුගිය මාසේ පෝය. මාර්තු පෝය ආරම්භ කරන්නේ, ඒ කියන්නේ මාර්තු පෝය උදා ලබන්නේ මාර්තු 2 සඳුදා අපරභාග 6:01ට පෝය ලබනවා. මම ආයෙ කියන්නම් මාර්තු 2 සඳුදා අපරභාග 6:01ට පෝය ලබනවා. පෝය ගෙවෙන්නේ මාර්තු 3 අඟහරුවාදා අපරභාග 5:13ට පෝය ගෙවෙනවා. සිල් ගන්නේ මාර්තු 2. එතකොට සිල් පවාරණය කරනකොට හැන්දෑවේ උපාසකම්මලා පෝය ලබනවා. එතකොට ඔබ හිතන්න පෝය ලබන වෙලාවේ තමයි අර කට්ටිය සිල් පවාරණය කරලා ගෙදර යන්නේ. හරිනම් පෝය තියෙන්න ඕනේ 3 වෙනිදා. 3 වෙනිදා පෝය ගෙවෙන්නේ අපරභාග 5:13ට. ඇයි පෝය දෙවෙනිදාට ගත්තේ? පෝය දවසක් කලින් ගත්තාම ඊට පස්සේ අප්‍රේල් පෝය හරිද? වෙසක් පෝය හරිද? එතකොට ඒක වරදිනකොට අවුරුදු චාරිත්‍ර ටික හරියට එයිද? 13 නොනැගතේ පුණ්‍ය කාලය 14 අලුත් අවුරුදු උදා වෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා දින දෙකක් අපිට තියෙනවා. නොනැගතේට එක දවසයි අවුරුදු උදාවට එක දවසයි. සාමාන්‍යයෙන් 13ට නොනැගතෙත් අවුරුදු උදාවට 14ත් ගන්නවා. දැන් මේ සැරේ මොකද වෙලා තියෙන්නේ? 14 සම්පූර්ණම මහපාන්දර ඉඳලා 14 හැන්දෑවේ හවස් වෙනකම්ම නොනැගතේ වෙලාවේ සියලුම නැකත් ආහාර අනුභව කරන, ඒ කියන්නේ ලිපගිනි මොළවන එක, ආහාර අනුභව ගනුදෙනු සහ වැඩැලි මේ ඔක්කොම නැකත් දෙන්නේ 14 වෙනිදා නොනැගතේ වෙලාවේ. මේවා ඉතින් දෙයියන්ට බාර කරනවා. වෙන කාටවත් බාර කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ මුළු රටම බොරුවෙන් වෙලී ගියපු මොහොතක මේවා විතරක් ඇත්ත වෙයි කියලා අපිට හිතන්න බෑ. දැන් මේක බරපතල තත්ත්වයක්. විශේෂයෙන්ම හෙළයන්ට. මේවා කියන්නේ පැහැදිලිව මේ රටට ආදරය කරන, මේ රට ගැන කැක්කුමක් තියෙන, මේ රටේ ඉතිහාස කතාව දන්න, මේ රටේ මාහිඟි ශක්තිය දන්න, ලෝකෙ විශිෂ්ටතම බිම්කඩ බව පිළිගන්න සාක්ෂි එකතු කරගෙන තියෙන, ඒ සාක්ෂි හරහා ලෝකෙ විශිෂ්ටතම බිම්කඩ මේ ශ්‍රී ලංකාව කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්ත අන්නේ විශිෂ්ටවත් හෙළයන්ට තමයි මේ වැඩසටහන කරන්නේ. එහෙම නැතුව මේ ගැන අනවබෝධයෙන් කටයුතු කරන අයට නෙවෙයි. හැබැයි අනවබෝධයෙන් කටයුතු කරත් ඒගොල්ලෝ මේක බලලා අවබෝධයක් ගන්න උත්සාහ කරනවා නම් ඒක වටිනවා. එතකොට මොකද්ද මේ මිනිසුන්ගේ ජන විශ්වාසයට වෙන්නේ? දැන් මිනිස්සු කී දෙනෙක් මේ වෙනකොට මට 200ක් මිනිස්සු කතා කරා මාර්තු 25න් පස්සේ. මේ අද 12 මේ වැඩසටහන කරන්නේ අප්‍රේල් 12. අද 200ක් කතා කරලා ඇහුවා මේ මොකද මේ අවුරුදු නැකත් සම්බන්ධයෙන් ඇයි මොකුත් කරන්නේ නැත්තේ කියලා. ඔබට මේ කාරණේ විතරක් කියනවා. අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා මැයි මාසේ වෙනකොට. දැන් අපි ඔබට කියන්නේ මෙවරත්
නොනැගතේ වෙලාවේ මිනිස්සු ඒ කියන්නේ මිනිස්සු පන්සල් ගිහිල්ලා මිනිස්සු ගෙදර බුදුන් වැදලා මිනිස්සු බොහොම බණ භාවනා කරන මන් දන්නේ ඔය කරනවද කියලා ඔබ ඒක තමයි මේ ක්‍රමය. ඒක තමයි හෙළයන්ගේ ක්‍රමය. නොනැගතේ කියන්නේ ඒ වෙලාවට ඒක කරන්න ඕනේ. ඒතකොට තමයි ප්‍රතිඵල තියෙන්නේ අවුරුද්දේ. එහෙම ප්‍රතිඵල ගත්ත මිනිස්සු අවුරුදු 500 700 800කට කලින් හිටියා. මේ ලෝකේ දියුණුව කියලා කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය දියුණුව මිසක් ගොඩනැගිලි වල දියුණුව නෙමෙයි. මතක තියාගන්න. මුදල් කියන්නේ කඩදාසියක්. එතකොට මේ ඒකට වටිනාකමක් දීලා තියෙනවා. ඒවා හොයන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික ගොඩනගා ගැනීම එහෙම එකපාරට හොයන්න බෑ. එකපාරට ගොඩනගා ගන්නත් බෑ. ඉතින් මම මේ කියන්නේ එතකොට මේ හරහා මිනිසුන්ගේ විශ්වාසයට දැවැන්ත පහරක් එල්ල කළා තියෙනවා. එතකොට මේ අවුරුද්දේ අවුරුදු නැකත් සම්බන්ධයෙන්ුත් අර්බුදයක් තිබුණා. හරි නැකත් සීටුවක් නැහැ කියලා. පස්සේ ජ්‍යොතිර්වේදී මහත්තුරු කීප දෙනෙක් එකතු වෙලා ඒ සම්බන්ධයෙන් රජයට යම් මොනවාද යම් සීටුවක් ලබා දීලා එහා සම්බන්ධයෙන් දැන් නැකත් සීටුවක් දීලා තියෙනවා. ඒතකොට මේ නැකත් සීටුව අර්බුදකාරීද අහන්න තරම් මං හිතන්නේ ප්‍රඥාවක් තියෙන කෙනෙක් කොහෙවත් නැතුව ඇති. මේ නැකත් සීටුව ඇයි මේ නොනැගතේ තියෙන්නේ කියලා නම් අපි උදාහරණයක් අපි ගත්තොත් සංස්කෘතික ඇමතිතුමා ඔය සම්බන්ධයෙන් වක් කියන නිලධාරීන් අපි ගමු ජනාධිපතිතුමා අගමැතිතුමිය. දැන් මේ කාට හෝ අදහසක් තිබුණාද මේ නොනැගතේ වෙලාවේ ඇයි මේ නැකත් දාලා තියෙන්නේ කියලා ඒ කමිටුවෙන් අහන්න. නැකත් සීටු දුන්න කමිටුවෙන් ඔය කාට හරි අහන්න පුළුවන්කම තිබ්බද? ඇයි මහත්තයෝ මේ නොනැගතේ වෙලාවේ මේ නැකත් ටික තියෙන්නේ? මොකක්ද ඒක කරුණාකරලා ඒක පහදන්න. ජ්‍යොතිර්වේදයට අනුව ඒක පහදන්න. අපිට ඒක ප්‍රශ්නයක් කියලා කවුද එහෙම ඇහුවේ? සංස්කෘතික ඇමතුම ඇහුවද? කවුරුත් එහෙම අහලා නැහනේ. ඒකනේ මේක ඩෝංගාල එලිට ආවේ. දැන් අපි කියන්නේ මෙච්චරයි. ඔබ නැකත් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම හා සම්බන්ධයෙන් ඔබ තීරණය කරන්න මොකද කරන්න කියලා. ඉටු කරන්න. කමන්නේ. දැන් ඔය තියෙන ඉටු කරන්නනේ. නේද? ඔබ මේක කරන්නකෝ. ඔබ 14 වෙනිදා අප්‍රේල් 14 වෙනිදා උදෑසන 6 සහ 6:05 අතර කාලේ ඔබ විශේෂ සූර්ය වන්දනාවක් කරන්න. අප්‍රේල් 14 වෙනිදා 6 ඒ කියන්නේ පූර්ව භාග උදෑසන නැගෙන හිරු බලාගෙන උදෑසන 6 6:05 අතර ඔබ විශේෂ සූර්ය වන්දනාවක් කරන්න. විනාඩි 5ක්ද විනාඩි 10ක්ද අදාළ වෙන්නේ නැහැ. විනාඩියද අදාළ වෙන්නේ නැහැ. තප්පර 10ද අදාළ වෙන්නේ නැහැ. මල් සුවඳක් කබන මොහොත ඇහිපිය ගහන මොහොතද අදාළ වෙන්නේ නැහැ. මානසික සිතුවිල්ලයි වටින්නේ. චේතනාව වටින්නේ. ඒ නිසා ඔබ යහපත් පිරිසුදු චේතනාවෙන් සූර්ය වන්දනාව කරන්න. ඕම් සූර්ය දිව්‍ය රාජ නමහ කියන සූර්ය වදින ඒ විශේෂ පාඨය කියලා ඕම් සූර්ය දිව්‍ය රාජ නමහ ඕම් සූර්ය දිව්‍ය රාජ නමෝ නමහ කියලා ඔබ සූර්ය දිව්‍ය රාජා වැඳලා දෙවියන්ගේ නාමෙට ඔබ ඉන්නේ වත්තක් පිටියක් තියෙන තැනක නම් ගෙඩි හැදෙන ගහක් පැපොල් ගහක් හරි කමන්නේ ඇඹරල්ල ගහක් හරි කමන්නේ ගෙඩි හැදෙන ගහක් හදන්න ඔබ ඉන්නේ වත්තක් පිටියක් නැති තැනක නම් මල් පෝච්චයක් අරගෙන හදන්න ඔය බත් දෙහි තියෙන්නේ ඒ කියන්නේ පෝච්චිය හදන්න පුළුවන් බත් ලොවි මොකක් හරි ගෙඩි හැදෙන ගහක් මල් පෝච්චිය හදන්න හදලා ඊට පස්සේ ඉතින් චාරිත්‍ර වාරිත්‍ර කරනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න ඕනේ කමන්නේ කරන්න ඔබේ සිතුවිල්ලනේ බලවත් වෙන්නේ ඔය නොනැගත අනම්මනම් ඒව ගැන හිතන්න එපා ඔබට සහ රටට යහපතක් වේවා කියන සිතුවිල්ලෙන් මේ ඔබ චාරිත්‍ර කරන්න. ඉතින් අපි ආයෙ කියන්නේ මේ දවසින් දවස මේ හොදාපාලුවට ලක් වෙන්නේ මේ රටේ මාහිගේ සංස්කෘතිය. එතකොට ඒ සංස්කෘතිය මගෙන් අහන්න එපා කණ්ඩද කියලා. දවසින් දවස මේ සෝදාපාලුවට ලක් වෙන්නේ මේ රටේ මාහිගේ සංස්කෘතිය. ලෝකයේ හමුවේ අභිමානවත් ලෙස මහා සංස්කෘතිකට හිමි ජාතියේ සංස්කෘතිය තමයි මේ දවසින් දවස වලපල්ලට යන්නේ. එතකොට අපි වහවහ මේ සම්බන්ධයෙන් දැන අඳුනගෙන ඊට අදාළ ක්‍රියාකාරකම් කරන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට තව තවත් මේ අර්බුදත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. ඉතින් සංස්කෘතිය විනාශ කරන්න හැදුවට සංස්කෘතියම විනාශ කරන්න බෑ. මොකද ඒක රකින්න පිරිසක් ඉන්නවා. ඒක ධර්මතාවයක් චෙක් ඇන්ඩ් බැලන්ස් කියන්නේ ඒකට. එතකොට මිනිසුන්ට හිතේ ඇති මේක විනාශ කරලා දාන්න. ඒකට සැලසුම් හැදෙනවා ඇති. නමුත් ඔය මතක තියාගන්න
මේක එහෙම ලේසියෙන් විනාශ කරන්න පුළුවන් සංස්කෘතියක් තියෙන රටක් නෙවෙයි කියන එක අපි මතක තියාගන්න ඕනේ. මම අවසාන වශයෙන් කියන්නේ මේවා විනාශ කරන්න හදන අය දුර යන්නේ නැහැ කියන එක මතක තියාගමු. මේවා විනාශ කරන්න හදන අය චේතනාන්විතව දැන දැනනේ මේ වැරදි කරන්නේ. දන්නවනේ මේක වැරදි කියලා. නොදැන නෙමෙයි. දැන දැන මේවා කරන්නේ. මතක තියාගන්න. අත ළඟයි. නැවතෙන මොහොත. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. යහපතක් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය ගැනම මෙනෙහි කරමින් කටයුතු කරන්න. ඔබට මේ අවුරුද්දේ ශක්තියම ලැබේවා. ආයුබෝව වේවා.